ආවා පරිවර්තනයක්. ඉතින් මේක රුසියානු පරිවර්තනයක්. අපේ සමහර කට්ටිය මට හම්බෙලා තියෙනවා රුසියානු පරිවර්තන කියවන්න ටිකක් කම්මැලි. ඒගොල්ලෝගේ නම් කියව ගන්න බැහැ කියලා. හැමෝම නෙමෙයි. සමහර කට්ටිය. හැබැයි මෙන්න මේ කතාව නම් ඕගොල්ලෝ මිනිස්සේ ජීවිතේ අනිවාර්යයෙන්ම කියවලා තියෙන පොතක් වෙන්නම ඕන. ඒ තමයි මෙන්න මේක. සැබෑ මිනිසෙකුගේ කතාවක්. මේක ලියලා තියෙන්නේ බරිස් පලෙවෝයි කියන රුසියානු සාහිත්‍යදරයා. ඒ වගේම මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ දැදිගම වී රොද්රිගු කියන කතෘතුමා. ඉතින් මේ කතාවේ අපේ කතානායකයා ගුවන් නියමුවෙක්. එයාගේ නම ඇලෙක්සෙයි මර්සියෙව්. ඉතින් මෙයා රුසියානු ගුවන් හමුදා ප්‍රහාරක යානා ක්‍රියාත්මක කරන ගුවන් නියමුවෙක් හැටියට තමයි සේවය කරන්නේ. ඉතින් ජර්මනියත් එක්ක යුද්ධකදී හදිස්සියෙම මෙයාගේ හස් යාත්‍රාවේ උණ්ඩ ඉවර වෙන නිසා සතුරාගේ ප්‍රහාරවලට මුහුණ දෙන්න බැරුව මෙයාගේ යානය කඩාගෙන වැටෙනවා. හැබැයි මෙයාගේ යානය කඩාගෙන වැටෙන්නේ පල්ලෙහායින් තිබිච්ච ඝන වනාන්තරයකට. ඉතින් මේ ඝන වනාන්තරයේ තුරු වියනට වැටෙන හින්දා මෙයාගේ යානයේ වේගය බාල වෙනවා වගේම මෙයාගේ මේ නියමු අසුන යාත්‍රාවෙන් ගැලවිලා විසික් වෙන නිසා මෙයාගේ ජීවිතය බේරෙනවා. ඉතින් මේ ඇලෙක්සෙයි මර්සියෙව්ට සිහිය එනකොට එයා ඉන්නේ වනාන්තරයක් මැද්දේ. ඉතින් වනාන්තරයක් මැද්දට එයා වැටුණයින් පස්සේ එයා හිතනවා මං කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ. අඩුම ගානේ මං කොහොම හරි සෝවියට් කඳවුරකට හරි යන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මගේ මල සිරුර හරි බූමදානය කරයි කියලා මෙයා තීරණය කරනවා මං ආපහු යන්න ඕනේ කියලා. හැබැයි සිහිය ආපු ඇලෙක්සෙයිට නැගිටින්න හදපු ඇලෙක්සෙයිට තව තවත් වලසෙක්ගෙනුත් ප්‍රහාරයක් එල්ල වෙනවා. එයාගෙනුත් ගැලවෙන්න වෙනවා. ඉතින් එයාගෙනුත් ගැලවුණාන් පස්සේ ඇලෙක්සෙයිට පුදුම තරම් වේදනාවක් එයාගේ දෙපා වලින් දැනෙනවා. බැලින්නම් එයා යානයෙන් විසික් වෙලා යද්දි එයාට මොකක් හරි අනතුරක් සිද්ධ වෙලා එයාගේ දෙපයේ يعني පාදවල වගේම ඇඟිලි වලත් සේරම අස්ථි පුපුරලා බිඳිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඇලෙක්සෙයි තීරණය කරනවා කොහොම හරි සෝවියට් කඳවුරකට එයා යනවමයි කියලා. ඉතින් ඔයා මම වගේ නම් අපි එහෙම කරයිද? ශාරීරික වේදනාව දරා ගන්න බැරුව සමහර වෙලාවට සිහි නැති වෙලා යනවා. හැබැයි මෙයා එහෙම නෙමෙයි. මෙයා තීරණය කරනවා නෑ මම යනවමයි කියලා. ඉතින් මෙයාගේ බිඳිච්ච දෙපා ඇදගෙන පුදුම තරම් ශාරීරික වේදනාවක් දරාගෙන ශක්තිමත් මනසකින් යුතුව අදිෂ්ඨානයකින් යුතුව මෙයා සෝවියට් ගම්මානයක් හොයාගෙන වනාන්තරයේ පීරගෙන ඇවිදගෙන යන්න තීරණය කරනවා. ඉතින් මේ ගමනේදී එයාගේ කකුල් දෙකම බිඳිලානේ තියෙන්නේ. ඉතින් එයාගේ කකුල් දෙකම බිඳිලා තියෙද්දි අඩියක් ඉස්සරහට යන්නත් එයා පුදුම තරම් ශක්තියක් දරන්න ඕනේ. හැබැයි මෙයා මේ මුළු ගමනම ගමන් කරන්නේ එයාගේ ඔළුවෙන් කල්පනා කරලා. එයා ඔළුවෙන් කල්පනා කරනවා මම ආපු දුරේ හැටියට තව දවස් 3-4කින් මට සෝවියට් කඳවුරකට යන්න පුළුවන් වේවි. එහෙම යනවා නම් මම දවසකට පියවර කොච්චරක් ඇවිදින්න ඕනද? මේ මුළු ගමනටම පියවර කොච්චරක් යයිද? දවසකට පියවර 20000ක් ඇවිදිනවා නම් මට දවසේ පැය ගානකට කොච්චර ඇවිදින්න ඕනද? මං කොච්චර වේගයක් ගන්න ඕනද කියලා මෙයා මෙන්න මේ විදිහට ඔළුවෙන් කල්පනා කරමින් බුද්ධිය මෙහෙයවමින් තමයි මෙයාගේ ගමන සැලසුම් කරන්නේ. ඉතින් එයා කොච්චර සැලසුම් කරත් එයාගේ ශාරීරික වේදනාවත් එක්ක එයාට අඩි කීපයක් ඉස්සරහට ගියත් එයා ආපහු ඇදගෙන වැටෙනවා. හැබැයි අපේ ඇලෙක්සෙයි නෙවෙයි එයාගේ ගමන නවත්තන්නේ. ඉතින් පුදුම තරම් අමාරුවෙන් පුදුම තරම් ශාරීරික වේදනාවක් දරාගෙන මෙයා ගමන් කරනවා. මෙයා ගමන් කරන මේ ගමන් මාර්ගය කිසිසේත්ම පහසු එකක් වෙන්නේ නැහැ. එයාගේ කැඩිච්ච දෙපත් එක්ක. ඉතින් මේ පොතේ මේ ගමන් මාර්ගය තුල එයා විඳපු දුක් ගැහැට, එයා කොහොමද එයාගේ ආහාර පාන හොයාගත්තේ, ඊට පස්සේ එයා පහු කරගෙන ආපු ගමන් මගේදී එයාට දැක්ක හද සසලවන සිදුවීම් මේ හැම එකක්ම අපූර්වට විස්තර කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ පොතේ මේ පරිච්ඡේදය කියවුවයින් පස්සේ මට හිතුනේ අපි මොනවද මේ කරන්නේ කියලා. ඒ කියන්නේ අතපය හතර හොඳට තියාගෙනත් සමහර වෙලාවට අපට අවශ්‍ය කරන හැමදේම තියාගෙනත් අපි දේවල් පටන් ගන්න පස්ස ගන්නවා. හැබැයි ඇලෙක්සෙයි එයාගේ මුළු ශරීරයම බිඳිලා ගිහිල්ලා තිබියදීත් එයාගේ ඔළුව හයිය කරගෙන නෑ මම සෝවියට් කඳවුරකට යනවාමයි කියලා බොහොම අමාරුවෙන් ගමන් කරනවා. ශීත හිම කුණාටු ආහාර පාන නැතුව මේ සියලුම දේම දරාගෙන අපේ ඇලෙක්සෙයි දවස් 18ක් ගමන් කරනවා. ජීවිතයත් මරණයත් අතර සටනක්. මේ දවස් 18 ගමන් කරයින් පස්සේ මෙයාට පුළුවන් වෙනවා සෝවියට් ගම්මානයකට ළඟා වෙන්න.
ඉතින් මේ සෝවියට් ගම්මානේ ගම්වාසීන් එයාව ගලවගෙන එයාව පුළුවන් උපරිමයෙන් බලාගෙන එයාව බාර දෙනවා සෝවියට් කඳවුරකට. ඉතින් මෙයා මේ සෝවියට් කඳවුරකට ආයෙම පාරක් ගිලන් නැදෙන් එද්දි එයාගේ කකුල් දෙක බිඳිලා ගිහිල්ලා අහස දිහා බලාගෙන ඉන්නදී එයා දකිනවා එයාගේ යහළු ගුවන් නැවියන් අහසේ දක්වන දස්කම්. මෙයා තදින්ම හිතා ගන්නවා මම ආයෙමත් අහසට නගිනවාමයි කියලා. ඉතින් මේ කකුල් දෙකත් එක්ක ඇලෙක්සිට පුළුවන් මේ අහසට නගින්න. ඔව් ඒ ගුවන් කඳවුරෙන් එයාව රුසියාවේ මොස්කව් නගරයේ තියෙන සුපිරිතම හොඳම යුද හමුදා හමුදා රෝහලට එයාව යොමු කරනවා. සනීප වෙලා එන්න කියලා. මෙහෙම ගියාම එයා වැටෙන්නේ 42 වාට්ටුවට. ඉතින් මේ 42 වාට්ටුවේදී යුද්ධයේ දස්කම් දක්වපු තවත් සොල්දාදු මිතුරන් එයාට හම්බෙනවා විවිධ විදිහට තුවාලවීම් ලබා ගත්ත අය. ඒ වගේම කරුණාවන්ත හෙදියෝ හම්බෙනවා, දක්ෂ වෛද්‍යවරු හම්බෙනවා. මේ හැම චරිතයකින්ම අපේ ඇලෙක්සී එයාගේ ජීවිතයට දේවල් එකතු කර ගන්නවා. හැබැයි මේ මොන දේ වුණත් ඇලෙක්සේට එයාගේ කකුල් දෙක නම් බේරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැඩිස්සේ බිඳලා තිබ්බ කකුල් දෙක සහ තව කෝත රෝගයටත් ඔහුගේ කකුල් දෙක ගොදුරු වෙලා තියෙන්නේ වෙද්දි එයාගේ කකුල් දෙක කපලා අයින් කරන්න වෙනවා. ඉතින් කකුල් නැතුව කොහොමද පියාඹන්නේ? ඔන්න ඔය වෙලාවේ තමයි අපේ මේ ඇලෙක්සී ඉමර්සේව් ගුවන් සොල්දාදුවා පුදුම තරම් මානසික බිඳ වැටීමකට ලක් වෙන්නේ. මට ආය කවදාවත් පියාඹන්න බැරි වෙයි කියලා. හැබැයි අර 42 වාට්ටුවේ මෙයාගේ යාළුවා අතර ඉන්නවා හැමෝම එයාව හඳුන්වන්නේ කොමිසාර් කියලා. මේ කොමිසාර්ට පුදුම තරම් දක්ෂතාවයක් තියෙනවා කතා නොකරන මිනිස්සුන්වත් කතාවට අල්ලගන්න. ඒ වගේම ඒගොල්ලෝගේ හදවතේ තියෙන දේවල් එළියට අරගෙන එයාගේ ඔළුව වෙනස් කරන්න. ඒ අනිත් අයගේ ඔළුව වෙනස් කර ගැනීම කිරීමේ හැකියාවක් විශේෂ හැකියාවක් තියෙනවා මෙන්න මේ කොමිසාර්වරයාට. ඉතින් කොමිසාර්වරයා තේරුම් ගන්නවා ඇලෙක්සීගේ තත්ත්වය. දවසක් මෙයා දෙනවා ඇලෙක්සීට පත්‍ර පිටුවක්. මේ පත්‍ර පිටුවේ තියෙන්නේ ඔන්න උඹේ කතාව මේක බලපන් කියලා කොමිසාර්වරයා පත්‍ර පිටුවක් දෙනවා ඇලෙක්සීට. ඉතින් මේ පත්‍ර පිටුවේ තියෙන්නේ ඇලෙක්සී වගේම යුද්ධයේදී කකුලක් අහිමි වෙලා නැවත වතාවක් අහස් යාත්‍රාවක් පදවපු ගුවන් නැවියෙක් ගැන. ඇලෙක්සී කියනවා මෙයාට එක කකුලයිනේ නැත්තේ. මට කකුල් දෙකම නැහැනේ. මං කොහොමද ගුවන් යානයක් පදවන්නේ? හැබැයි කොමිසාර්වරයා කියනවා ඔබ සෝවියට් දේශයේ මිනිහෙක්. උඹලට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඔන්න ඔය අවස්ථාවේදී අපේ ඇලෙක්සේගේ හදවතේ එයාගේ හදවතේ මෝදු වෙනවා බලාපොරොත්තුවක ආලෝකයක්. ඉතින් ඇලෙක්සී මොකද කරන්නේ? පෝෂදායී ආහාර ගන්නවා. එයාගේ ඇඟට නැති වෙලා ගියපු පෝෂ ගුණය අරගෙන ඇඟ හයිය කරගන්න. ඊට පස්සේ දවස ගානේ අනිත් අයට හිතන්නවත් බැරි විදියට මෙයා ව්‍යායාම කරනවා. ශරීරයේ මස් පිඩු වඩවගෙන ශරීරය ශක්තිමත් කරගන්න. එතනනොත් නැවතෙන්නේ නැතුව එයාගේ කකුල් දෙකට ගැළපෙන ලී කකුල් දෙකක් හදව ගන්නවා දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ට කියලා. ඉතින් මේ ලී කකුල් දෙකකින් ඇවිදිනවා කියන එකත් අපිට එකපාරටම අපේ සාමාන්‍ය කකුල් දෙකෙන් වගේ ඇවිදින්න බෑ. ඉතින් එයා මේ ලී කකුල් දෙකෙන් ඇවිදින්න මොකද කරන්නේ? අත දරුවෙක් ඇවිදිනවා වගේ පටන් අරන් හොඳටම ඇවිදින්න පුළුවන් වෙනකන් ඒ ලී කකුල් දෙකෙන් ඇවිදින්න පුරුදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ විශ්වාස කරන්න මෙයා මේ ලී කකුල් දෙක දාගෙන නටන්න පවා පුරුදු වෙනවා. ඒ පුරුදු වෙලා ඉවර වෙලා ඔහු රෝහලෙන් පිට වෙන්නේ හොඳින් ඇවිදින්න පුළුවන් කෙනෙක් හැටියට ලී කකුල් දෙකක් දාගෙන. ඉතින් ඔහු නැවතත් හමුදා සේවයට ඇතුල් වෙන්න කකුල් දෙකක් නැති කෙනෙක් හැටියට සෑහෙන සටනක් කරනවා. ගුවන් හමුදා සේවයට ඇතුල් වෙලා අහස් යාත්‍රාවක් පදවන තැනට යන්න පදවන ස්ථානයකට ගුවන් තොටුපළකට යන්න එයා සෑහෙන සටනක් දෙනවා නිලධාරීන් එක්ක. ඉතින් කකුල් දෙකක් නැතුව අපේ ඇලෙක්සේට පියාඹන්න පුළුවන් වෙයිද? ඔව් යාළුවනේ අපේ ඇලෙක්සී අහසට නගිනවා. ආය වතාවක් අහසේ පියාඹනවා. අහස් යාත්‍රාවක් පදවනවා. නිකම්ම නිකන් අහස් යාත්‍රාවක් නෙවෙයි. ප්‍රහාරක ගුවන් යානයක්. ඔහු පදවනවා. කකුල් දෙකම නැතුව නැවතත් අහසට නගිනවා. ඉතින් කකුල් දෙකම නැති ඇලෙක්සීට ප්‍රහාරක ගුවන් යානාවක් අහසේ එලවන්න පුළුවන් නම් සියලු සේරම දේවල් තියෙන ඔයාටයි මටයි මොනවද කරන්න බැරි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සැබෑ මිනිසෙක්ගේ කතාවක් කියවන්න. මේ මං කියවනවා වගේ නෙමෙයි. ඕගොල්ලෝගේ හදවතට පුදුම තරම් වැදේවි මේ කතාව ඕගොල්ලෝ කියවනකොට. මේ කතාව කියවලා ඉවර වෙලා ඕගොල්ලෝ මටත් ස්තුති කරයි දවසක ඔයාලා කරන්න බෑ කියලා අතෑරපු දෙයක් කරලා ඒක සාර්ථක කරගත්ත දවසට. එහෙනම් ඔන්න රුසියානු කතාවක් කියලා අතාරින්නේ නැතුව නම් කියව ගන්න බෑ කියලා අතාරින්නේ නැතුව සැබෑ මිනිසෙකුගේ කතාවක් නම් අනිවාර්යයෙන්ම කියවන්න. එහෙනම් ගිහින් එන්න.